බුද්ධාය නමෝ 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 බුද්ධාය ගරුතර නාවලපිටියේ ආර්යවංශ මහින්පාන්ගේ අවසරයි අඹතූර ආයතනයේ පාලන තන්ත්‍රයෙන් සහ අඹතූර ආයතනයේ ශ්‍රී ලාංකික සියලුම සහෝදර සහෝදරයන් අවසරයි ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා අඹතූර ආයතනයේ සාමාන්‍ය අධිකාරීතුමාට අපට මෙවැනි අවස්ථාවක් සලසා දීම ගැන අපේ ඉල්ලීම පරිදි ඔබ සියලු දෙනාටම බෞද්ධ ධර්මයෙන් බණ පොතක් ඇසීමට එතුමාගේ අවසරය ලබා දුන්නා ශ්‍රී ලාංකික බෞද්ධ දර්ශනය අපට හැකි අන්දමින් පුළුවන් වෙලාවකට ඔබ සියලු දෙනාටම සිවුරක් දාගත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණ පදයක් ඇසීමට අවස්ථාවක් සලසා දීම ගැන අද ඔබ ඉදිරියේ වැඩ සිටින්නේ මහමෙවුනාව අසපුවේ ප්‍රධාන අනුශාසනයේ ධූරයේ දරන නාවලපිටියේ ආර්යවංශ හිමිපාණන් ඔබ සියලු දෙනාම දන්නවා ඇති පොල්කාවල මහමෙවුනාව අසපුවෙන් ආරම්භ කර අසපු 50ක් 60ක් දක්වා අද දින වෙනකොට ශ්‍රී ලංකාව තුලත් විදේශ රටවල් තුලත් ඇති කරලා ඒ අසපුවල කාර්යභාරය ඉතාම දක්ෂන්දමින් කරගෙන යන අපේ නාවලපිටියේ ආර්යවංශ ස්වාමීන් වහන්සේ කාල වේලාව යන නිසා විස්තර කිරීමට අනවශ්‍යයි මම හිතන්නේ ඔබ සියලු දෙනාම ටීවී එකෙන් හරි රේඩියෝ එකෙන් හරි එතුමා ඒ ස්වාමීන් වහන්සේගේ බණ ඔබ අසා ඇති එම නිසා මම ඉතාම කරුණාවෙන් ආරාධනය කරනවා ඔබ වහන්සේට ඔබේ ධර්ම දේශනාව කිරීම සඳහා මාත් එක්කම කියන්න සාදු සාදු
සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පංචශීලයේ සමාදන් වීම පිණිස මා කීවට පසුව කියන්න සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු 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 අපගේ පින්වත් තිස්ස හික්ගොඩ මැතිතුමා ප්‍රමුඛ මේ පින්කම සංවිධානය කළ නිලධාරී මහතුරුනි මේ ආයතනයේ සේවය කරන ලංකාවෙන් පැමිණි පින්වත් දරුවනි ඔබ ලංකාවේ සිට දුර බැහැර රටකට පැමිණිලා තමන්ගේ ජීවිතයට යහපතක් සලසා ගැනීම පිණිස තමයි මේ කාලය ගත කරන්නේ. ජීවිතය දියුණු කරගන්න ගන්න උත්සාහයක්. රැකියාවක් කරලා යම් ආදායමක් උපදවගෙන අනාගත ජීවිතය සාර්ථක කරගන්න ඔබ ගන්න උත්සාහයක්. මේ උත්සාහය සැබවින්ම සාර්ථක වෙන්න නම් ඔබට අනාගතයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් සිතක් ඔබට තිබිය යුතුයි. මේ ඔබේ තරුණ වයස
ඔබ තාම ගත කරන්නේ ඔබේ තරුණ වයසේදී. මේ වයසේදී ඔබ ඔබේ ජීවිතය සාර්ථක කරගත්තොත් අනාගතයට ඔබට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කමක් තිබෙනවා. මේ වයසේදී ඔබේ ජීවිතය අසාර්ථක වුණොත් අනාගතයට ඔබට මුහුණ දෙන්න අපහසුයි. අනාගතය අසාර්ථකයි. අනාගතයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණොත් ඔබ සතුටු සිතින් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. අනාගතයට ඔබට හොඳින් මුහුණ දෙන්න බැරි වුණොත් ඔබ සතුටු සිතින් වාසය කරන්නට අසමත් කෙනෙක් බවට පත් වෙනවා. ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? අනාගත ජීවිතය සතුටින් වාසය කිරීමටයි ඔබ අපේක්ෂා කළ යුත්තේ. අනාගතයේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔබ සතුටින් වාසය කරනවද දුක් පීඩා සහිතව වාසය කරනවද කියන දේ මත. ඔබ සතුටින්ද ඉන්නේ දුක් පීඩා සහිතවද ඉන්නේ කියන කාරණේ තීරණය වෙන්නේ ඔබ හරි හම්බ කරගත්ත ධනෙ මත නොවේයි. ඔබට ජීවිතයට මුහුණ දෙන්න ශක්තිමත් හිතක් තියෙනවද කියන කාරණේ මතයි අනාගතයේ සාර්ථක වෙනවද කියලා තීරණය වෙන්නේ. පින්වත් දරුවනි, අපේ ජීවිතය ශක්තිමත් දෙයක් බවට පත් කරගන්නට අපි සිත ශක්තිමත් කරගන්න ඕන. සිත බලවත් දෙයක් බවට පත් කරගන්න ඕන. සිත බලවත් දෙයක් බවට පත් කරගත්තොත් අනාගතයේ සාර්ථකයි. අනාගතයට නිර්භයව මුහුණ දෙන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ විදිහේ නිර්භය වූ සිතක්, බය නැති සිතක් උපදව ගන්නට අපට උපකාර වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර ශක්තිමත් හිතක් හදාගන්නට උපකාර වෙන වෙනත් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. හිත ශක්තිමත් නම්, හිත බලවත් නම් ඕනෑම අභියෝගයකට යාට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් එයා දුක් පීඩා බැහැර කරගෙන වාසය කරන කෙනෙක්. ඉතින් අපි ආන් ඒ වගේ දුක් රහිත සැප බහුල ජීවිතයක් උපදව ගන්නටයි කල්පනා කළ යුත්තේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට උපකාර වෙනවා. ඔබ අපි කවුරුත් අහලා තිබෙනවා, ඉගෙනගෙන තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෝකයේ විවිධාකාරයේ සත්වීන් ගැන, මේ ලෝකයේ විවිධාකාර ලෝක ගැන අපි ඉගෙනගෙන තිබෙනවා, අහලා තිබෙනවා. අපි අහලා තියෙනවා බ්‍රහ්ම ලෝක ගැන, බ්‍රහ්මයන් ගැන අපි අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. දිව්‍ය ලෝක ගැන අහලා තියෙනවා, දෙවිවරු ගැන අපි අහලා තියෙනවා. ඊළඟට අපි තිරිසන් ලෝකය ගැන අහලා තියෙනවා, තිරිසන් සත්වීන් ගැන අපි දන්නවා. പ്രേත ලෝකය ගැන අපි අහලා තියෙනවා, പ്രേත සත්වීන් ගැන අපි අහලා තියෙනවා. නිරය ගැන අපි අහලා තියෙනවා, අපාය ගැන අහලා තියෙනවා. ඒ අපායේ වාසය කරන නිරිසතුන් ගැන අපි අහලා තියෙනවා. මිනිස් ලෝකය ගැන අපි දන්නවා, මිනිස් ලෝකයේ ඉපදුන ඔබ අපි වැනි මිනිසුන් ගැනත් අපි අහලා තියෙනවා. මේ විදිහට මේ ලෝකේ අපිට නොපෙනෙන, පෙනෙන විවිධාකාරයේ ලෝකයන්, විවිධාකාරයේ සත්වීන් වාසය කරන බව අපි අහලා දැනගෙන තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඊළඟට අපි අහලා ඉගෙනගෙන තිබෙනවා പ്രേත ලෝකය, නිරය, තිරිසන් ලෝකයේ වැනි ලෝක ඊටාම දුක් සහිතයි. අතිශය දුක් විඳින, දුක් පමණක් තිබෙන ලෝක. ඒවට කියනවා දුගති කියලා. ඊළඟට දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය සැප සහිතයි. ඒවට කියනවා සුගති ලෝක කියලා. මනුස්ස ලෝකේ සැප සහිත බවකුත් තියෙනවා, දුක් සහිත ස්වභාවෙනුත් තියෙනවා. නමුත් මනුස්ස ලෝකයේ සුගති ලෝකයක් විදිහට තමයි
භාගතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ. භාගතුන් වහන්සේ අපට කියා දෙනවා මේ ලෝකේ වාසය කරන සත්වීන් අතර විශාල සත්වීන් ප්‍රමාණයක් වාසය කරන්නේ പ്രേත ලෝකේ, තිරිසන් ලෝකේ, නිරේ කියන තැන්වල. මිනිස් ලෝකේ වාසය කරන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක් සත්වීන්. දිව්‍ය ලෝකේ වාසය කරන ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. බ්‍රහ්ම ලෝකේ වාසය කරන ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ ලෝකේ ඉන්න නොයෙකුත් සත්වීන්ගෙන් විශාල සතුන් ප්‍රමාණයක් වාසය කරන්නේ නිරේ. ඊළඟට പ്രേත ලෝකේ, ඊළඟට තිරිසන් ලෝකේ, මනුෂ්‍ය ලෝකේ එච්චර සත්වීන් වාසය කරන්නේ නැහැ. දිව්‍ය ලෝකේ මෙතරම්වත් නැහැ. ඊටත් වඩා අඩු ප්‍රමාණයක් දිව්‍ය ලෝකේ වාසය කරන්නේ. බ්‍රහ්ම ලෝකේ ඊටාම සුළු පිරිසක් වාසය කරන්නේ. දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ වැනි සපසහිත ලෝකවල ඉපදෙන්නේ පින් කරලා ඒ පිනේ විපාක විඳින්න සුදුසු අයයි. යම් පිනක් කරලා ඒ පිනේ විපාක විඳින්න සුදුසුකම් තියන අය සපසහිත ලෝකවල ඉපදිනවා. මේ මනුස්ස ලෝකයේ ඉපදුන අය සිතින්, කයින්, වචනයෙන් යහපත් දේ කරලා පින් රැස් කළොත් අන්නේ පිනේ විපාක විඳීම පිණිස සුගති ලෝකයක ඉපදෙන්න යාට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට මනුස්ස ලෝකයේ ඉඳලා සිතින්, කයින්, වචනෙන් පින් රැස් කරගත් අය දෙවියන් අතර ඉපදිලා ඊටාම සැප බහුල ජීවිත ගත කරනවා. ඒ වගේම බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඊටාම සැප සහිත ජීවිත ගත කරනවා. ඒ වගේම තමයි මනුස්ස ලෝකයේ ඉපදිලා සිතින්, කයින්, වචනෙන් වැරදි දේවල් කරන අය කය බිඳිලා මලාට පස්සේ තිරිසන් ලෝකයේ ඉපදෙනවා. අතිශයින් දුක් සහිත ජීවිත ගත කරන්නට යයිට සිද්ධ වෙනවා. ඊළඟට සිතින්, කයින්, වචනෙන් වැරදි කරන අය කය බිඳිලා මලාට පස්සේ പ്രേත ලෝකයේ ඉපදිනවා. ඊටාම දුක් බහුල ජීවිතයකට ගත කරන්න සිද්ධ වෙනවා. ඊළඟට සිතින්, කයින්, වචනෙන් වැරදි කරන අය කය බිඳිලා මලාට පස්සේ නිරේ උපදිනවා. ඊටාම දුක් සහිත දුක්බර ජීවිත ගත කරන්නට යයට සිද්ධ වෙනවා. මනුස්ස ලෝකයකට, නැත්නම් මනුස්ස ලෝකයට, දිව්‍ය ලෝකයට, බ්‍රහ්ම ලෝකයට යම් කෙනෙක් එනවා නම්, සුගති සහිත ලෝකයට කෙනෙක් එනවා නම් ඊටාම කලාතුරකින් තමයි සුගති සහිත ලෝකයකට, නැත්නම් සුගති ලෝකයකට එන්නේ. සුගතියක ඉපදින්නේ කලාතුරකින් කෙනෙක්. ඉතින් මේ දේවල් අපි ඔක්කොම ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝක ගැන සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන අපට කියා දෙන්නේ. දැන් බලන්න අපි මනුස්ස ලෝකේ ඉපදිලා තිබෙනවා. මනුස්ස ලෝකේ ඉපදිලා අපි යම් සැප පහසුකම් විඳින, සැප විඳින අය බවට පත් වෙලා තිබෙනවා. අපිට හොඳට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසය, දිව, ශරීරය, සිත, මේ ඉන්ද්‍රියන් හොඳට තිබෙනවා. අපට යාළු මිත්‍රයෝ, නෑදෑයෝ, දෙමාපියෝ මේ ආදී අයගේ ආදර කරුණාව, සෙනෙහස, ආරක්ෂාව අපට හිමි වෙලා තියෙනවා. අපිට සුවපත් ජීවිතයක් දැන් ඉපදිලා තියෙනවා. බලන්න තිරිසන් ලෝකයේ තිරිසන් සතුන්ට අපි ලබන සුවපහසුව තියෙනවද? අපි ලබන සුවපහසුවෙන් අංශුවක්වත් තිරිසන් ලෝකයේ සත්වීන්ට නැහැ. പ്രേත ලෝකයේ പ്രേත සත්වීන්ටත්, പ്രേතීන්ටත් අපි ලබන සැපෙන් අංශුවක්වත් නැහැ. නිර්සතුන්ට පොඩි සැපක්වත් නැහැ. බලන්න අපි මනුස්ස ලෝකයට දැන් ඇවිල්ලා තිබෙනවා. අපි പ്രേත ලෝකයෙන් తాවකාලිකව හෝ නිදහස් වෙලා තියෙනවා. තිරිසන් ලෝකයෙන් తాවකාලිකව හෝ නිදහස් වෙලා තියෙනවා. නිරයෙන් తాවකාලිකව හෝ නිදහස් වෙලා තිබෙනවා. හොඳට කල්පනා කරලා බලන්න, අපි මේ සුගති ලෝකයක ඉපදුනේ නැත්තම් අපිට ඉපදෙන්න වෙන්නේ කොහෙද? මේ ලෝකේ වාසය කරන සත්වයින්ගෙන් විශාල ප්‍රමාණයක්
වාසය කරන්නේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරේ. ඉතින් අපි සුගති ලෝකයක ඉපදුනේ නැත්තම් අපිට කොහෙද ඉපදෙන්න තියෙන්නේ? එක්ක තිරිසන් ලෝකේ, නැත්තම් പ്രേත ලෝකේ, නැත්තම් නිරේ. එහෙනම් බලන්න ඒ ඊටාම දුක්සහිත ලෝක වලින් අපි බේරිලා තියෙනවා. මේ බේරුණ බේරිල්ල తాවකාලික බේරිල්ලක්. අපි මේ සුගති සහිත ලෝකයකට ආවේ පෙර කළ පින් නිසා. පෙර ජීවිතේ අපි කයින් යහපත් දේ කළා, වචනයෙන් යහපත් දේ කළා, සිතෙන් යහපත් දේ කළා. ආන්නේ යහපතේ හැසිරීම නිසා අපට ඉපදුණු පිනින් අපි සුගති සහිත ලෝකයක, සැප සහිත ලෝකයක අපිට ඉපදෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. නමුත් මේ අපි රැස් කළ පින මේ ජීවිතයේ ගෙවීමත් එක්ක ඒ පින අවසන් වෙලා යනවා. අපේ ආයුෂ ගෙවෙනකොට ඒ පින ගෙවිලා ඉවරයි. ඒ පෙර කළ පිනේ විපාකයක් විදිහට සුගති ලෝකයක ඉපදිලා අපිට ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙනවා. ලස්සන කන් දෙකක්, ලස්සන නාසයක්, හොඳ දිවක්, හොඳ ශරීරයක්, ලස්සන ශරීරයක් ලැබිලා තියෙනවා. අපිට හොඳ හිතක් ලැබිලා තියෙනවා. අපිට හිතන්න පුළුවන් හොඳට. හිත අවුල් වෙලා නැහැ. ඒ වගේම මේ කොයි කාටත් ලස්සන රූපයක් තියෙනවා. ලස්සන කටහඬක් තියෙනවා. ලස්සන කෙස් ටිකක් තියෙනවා. මේ හැම දෙයක්ම පිනෙන් ලැබුණ දේවල්. පෙර කළ පිනකින් ලැබුණ දේවල්. පිනක විපාකයක් විදිහට තමයි මේ ලස්සන පැහැය ලැබිලා තිබෙන්නේ. ඔබේ ලස්සන කටහඬක් තිබෙනවා නම් ඒ කටහඬ ලැබුණේ පෙර කළ පිනේ විපාකයක් විදිහට. නමුත් හොඳින් තේරුම් ගන්න, ඔබේ ඔය ලස්සන කෙස් ටික හැමදාම ලස්සනට තියෙනවද? ඔය ලස්සන පැහැය හැමදාම තියෙනවද? ඔය ලස්සන ඇස් දෙක හැමදාම තියෙනවද? ඔබේ ලස්සන දත් ටික හැමදාම තියෙනවද? මොකද වෙන්නේ මේවට? මොකද වෙන්නේ? ඔය ලස්සන කෙස් ටික පැහිලා සුදු වෙලා අවලස්සන දෙයක් බවට පත් වෙන කාලයක් එනවා. ඔබේ ලස්සන දත් ටික දිරලා කැඩිලා අවලස්සන දෙයක් බවට පත් වෙන කාලයක් එනවා. ඔබේ ලස්සන ඇස් දෙක, ඔබේ ලස්සන සම අවපැහැ ගැනෙන, රැලි ගැහෙන කාලයක් එනවා. ඔබේ ලස්සන රූපය දිරලා වයසට ගිහිල්ලා ජරාවට පත් වෙලා මහලු බවට පත් වෙන කාලයක් එනවා. එබඳු කාලයක් ඔබට, අපිට, උපන් සියලු දෙනාට උදා වෙනවා. ඒක ඇත්තක්ද බොරුවක්ද? ඒක සිද්ධ වෙයිද නැද්ද? ඒක සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. දැන් බලන්න, ඔබේ ලස්සන කෙස් ටික ලැබුණේ පෙර කළ පිනකින්. ඔබේ ලස්සන දත් ටික ලැබුණේ පෙර කළ පිනකින්. ඔබේ ලස්සන රූපය ලැබුණේ පෙර කළ පිනකින්. එහෙනම් ඒ ලස්සන කෙස් ටික වේවා, ලස්සන දත් ටික වේවා, මේ ලස්සන පැහැය වේවා, මේ ලස්සන ශරීරය වේවා, ඒ ලස්සන අහිමි වෙලා යන කලක් එනවා. ඒ අපි කළ පින ගෙවිලා අවසන් වෙන කලක් එනවා. ඒ පින ගෙවිලා අවසන් වෙනකොට අපි නැවත පිනක් උපදවගෙන තිබුණේ නැත්තම් මොකද වෙන්නේ? දැන් අපි දැනගත්තා අපි පෙර කළ පිනේ විපාකයක් විදිහට සුගතියක ඉපදුනා. තිරිසන් ලෝකේ ඉපදෙන්නේ නැතුව මිනිස් ලෝකෙට එන්න අපට පුළුවන් වුණා.
പ്രേත ලෝකේ ඉපදෙන්නේ නැතුව මිනිස් ලෝකයට අපට එන්න පුළුවන් වුණා. නිරේ ඉපදෙන්නේ නැතුව මිනිස් ලෝකයට අපට එන්න පුළුවන් වුණා. ඒ පින ගෙවිලා අවසන් වෙද්දී අපි නැවත පිනක් උපදවගෙන හිටියේ නැත්තම් අපිට නැවත වතාවක් සුගතියකට එන්න ලැබෙයිද? සුගතියකට එන්න ලැබෙන්නේ නැහැ. මිනිස් ලෝකයේ ඉපදුන බොහෝ දෙනා මේ தત્ත්වය ගැන වැටහීමක් නැතුව නැවත පින් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. නැවත යහපත කරන්න උත්සාහ කරන්නේ නැහැ. සිත කය වචනය යහපතෙහි යොදවන්න උත්සාහ කරන්නේ නැහැ. පිනට ලැබුණ දේ පරිහරණය කරමින් ඒ පින ගෙවනවා. නැවත පින් උපදව ගන්නට උත්සාහ කරන්නේ නැතුව එතකොට පින ගෙවුනම් පස්සේ පෙර කළ පව් ඉස්මතු වුණොත් ඉස්මත් වෙලා ආපුවාම ඒ වගේ විපාක කොහෙද ගෙවන්න වෙන්නේ? ඊළඟට මේ ජීවිතයේ යම් පිනක් කර නොගෙන සිත කය වචනය අයහපතේ යොදවගෙන වාසය කළොත් එයින් උපදින පවට එයින් උපදින පවේ විපාක විඳින්නට අපිට කොහෙද සිද්ධ වෙන්නේ? දුක් සහිත ලෝකයක ඉපදිලා තමයි ඒ පවේ විපාක ගෙවන්නට සිද්ධ වෙන්නේ. මෙන්න මේ දේ අපි හොඳින් දැනගත යුතුයි. එහෙනම් අපි පෙර කළ පිනෙන් සතුටු වෙන්න ඕන. අපි පෙර පින් කළ ගත්ත නිසා මිනිස් ලෝකයට එන්න ලැබුණා කියලා සතුටු වෙන්න. අපි තිරිසන් ලෝකයෙන් తాවකාලික හෝ නිදහස් වෙලා තියෙනවා සතුටු වෙන්න. പ്രേත ලෝකයෙන් తాවකාලික හෝ නිදහස් වෙලා තියෙනවා සතුටු වෙන්න. නිරයෙන් తాවකාලික හෝ නිදහස් වෙලා තියෙනවා කියලා සතුටු වෙන්න. ඒ විදිහට දුක් සහිත ලෝකයකින් తాවකාලික හරි අපිට නිදහස් වෙන්න පුළුවන් උනේ පෙර පින් කළ නිසා. අන්නේ පෙර කළ පින ගැන සතුටු වෙන්න. මං අතීත ජීවිතවල පින් කරගත්ත නිසා සුගතියක ඉපදෙන්න මට පුළුවන් වුණා කියලා සතුටු වෙන්න. එතකොට ඔබ ඒ කලින් කර පින ගැන සතුටු වෙනවා. ඒ පිනේ විපාකය ගැන සතුටු වෙනවා. ආන්ගේ විදියට කලින් කර පින ගැන සතුටු වෙන කෙනා, පිනේ විපාකය ගැන සතුටු වෙන කෙනා නැවතත් එබඳු පුණ්‍ය විපාක විඳින්න කැමති වෙයිද අකමැති වෙයිද? නැවතත් එබඳු පුණ්‍ය විපාක විඳින්න කැමති වෙයිද අකමැති වෙයිද? කැමති වෙනවා නේද? දැන් ඔබට යම් ලස්සන රූපයක් ලැබුණා නම් ඔබ නැවතත් එබඳු ලස්සන රූපයක් වේවා ඊට වඩා ලස්සන රූපයක් වේවා ලබන්න කැමතිද අකමැතිද? ලබන්න කැමතියි. දැන් අපි දන්නවා නම් පෙර කළ පිනක විපාකයකටයි අපිට මේ ප්‍රියමනාප දේ ලැබුණේ කියලා. නැවත ප්‍රියමනාප දේ ලබන්න කැමති වෙන කෙනා කුමක්ද උපදවගන්නේ? පින නැවත උපදවනවා. දැන් ඔබ මේ ආයතනයේ සේවය කරනවා. ඔබ සේවය හොඳින් කළොත් ඔබට යම් වැටුපක් ලැබෙනවා. ඔබ සේවය නොකළොත් ඔබට වැටුපක් ලැබෙන්නේ නැහැ. ඔබ සේවයෙන් ඉවත් වෙන්න ඔබට සිද්ධ වෙනවා. එතන ඔබ කල්පනා කළොත් මම හොඳින් සේවය කළ නිසා ඒ සේවයට උපකාර විදියට ප්‍රශංසා ලැබෙනවා, වැටුප් ලැබෙනවා. ඒ විදිහට කල්පනා කළොත් ඔබ මේ ප්‍රශංසාව ලබන්න, වැටුප ලබන්න ඔබ මොකද්ද කරන්න කැමති වෙන්නේ? හොඳ සේවයක් කරන්න ඔබ කැමති වෙනව නේද? නේද? ඔබ කල්පනා ඔබ තේරුන්නේ නැත්තම් මේ ඔබ විසින් කරන හොඳ සේවාව නිසා ඔබට හොඳ වැටුපක්, ප්‍රශංසාවක් ලැබෙනවා කියලා. ඔබේ සේවය ඔබ අතහැර දානවා. එතන මොකද වෙන්නේ? හොඳ සේවයක් කිරීමෙන් ලැබුණු යහපත් ප්‍රතිලාභය ඔබට නැති වෙලා යනවා. ආන් ඒ වගේ තමයි පෙර කළ පිනින් සුගති සම්පත් ලැබුණා කියලා තේරුම් නොගන්න කෙනා නැවත සුගති සම්පත් ලබන්නට කැමති වුණත් ඒ සුගති සම්පත් ලබන්නට උවමනා පින රැස් කරගන්නට යාට තේරෙන්නේ නැහැ. දැන් අපිට මේ සැප විපාක ලැබුණේ
පෙර රැස් කරගත්ත පිනින් කියලා දන්නේ නැති කෙනා නැවත සැප ලබන්න කැමතියි. ලස්සන කෙස් ටිකක් ලැබුණ කෙනා නැවත ලස්සන කෙස් ටිකක් ලබන්න කැමතියි. ලස්සන දත් ටිකක් ලැබුණ කෙනා නැවතත් ලස්සන දත් ටිකක් ලබන්න කැමතියි. නමුත් එයා දන්නේ නැත්නම් පෙර කළ පිනකින් අපිට මේක ලැබුණේ කියලා. එයා නැවත පින් කරගන්නේ නැහැ. නැවත පින් කර නොගත්තොත් එයාට නැවත වතාවක් සැප විපාක ලැබෙයිද? සැප විපාක ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනා කරන්නේ පිනෙන් ලැබුණු දෙයින් මත් වෙන එක. පිනෙන් ලැබුණු දෙයින් සතුටු වෙන්නේ නැහැ. පින නිසා අපට මේ යහපත් දේ ලැබුණා කියලා පින ගැනත් පිනේ විපාකය ගැනත් පින් කිරීම ගැනත් සතුටු වෙන්නේ නැහැ බොහෝ දෙනා. දැන් ආයතනයක සේවය කරන කෙනාට ප්‍රශංසාවක් ලැබුණොත්, හොඳ වැටුපක් ලැබුණොත්, එයා ඒ වැටුප ගැන සතුටු වෙනවා, ප්‍රශංසාව ගැන සතුටු වෙනවා. ඒ ලැබුණේ හොඳ සේවාව නිසා කියලා සේවාව ගැන සතුටු වෙන්නේ නැහැ. එතකොට එයා ඒ ලැබුණ වැටුපෙන් වේවා ප්‍රශංසාවෙන් වේවා මත් වෙනවා. මත් වෙලා නැවත නැවත ලාභ ලබන්න කල්පනා කරන මිසක ඒ ලාභය ලැබුණ හේතුව එහෙම නැත්නම් ඒ සේවය සලසන්ට එයා කල්පනා කරන්නේ නැහැ. එතකොට එයාට ඒ සේවය අත්හරිනවා යා. එයා ඒ ලාභයටයි ගිජු වෙන්නේ. වැටුපට ගිජු වෙනවා. සේවයට ප්‍රශංසා කරන්නේ නැහැ. ආන්ගේ වගේ තමයි පිනින් අපට සැප විපාක ලැබුණාම පින නිසා මේ සැප ලැබුණා කියලා නොදන්න කෙනා ඒ සැප ලබා දුන් ඒ සැප ලැබුණ පිනට පහදින්නේ නැහැ. ඒ පුණ්‍ය කර්මයට පහදින්නේ නැහැ. පුණ්‍ය කර්මය ගැන සතුටු වෙන්නේ නැහැ. එයා ඒ ලැබුණ සැපට මත් වෙනවා. පිනෙන් ලස්සන කෙස් ටිකක් ලැබුණාම කෙස් ටිකට මත් වෙනවා. පිනෙන් ලස්සන දත් ටිකක් ලැබුණාම ඒ දත් ටික ගැන මත් වෙනවා. පිනෙන් ලස්සන රූපයක් ලැබුණාම ඒ රූපය ගැන මත් වෙනවා. පිනෙන් ලස්සන කටහඬක් ලැබුණාම ඒ කටහඬ ගැන මත් වෙනවා. ඒක ලැබුණේ මොකෙන්ද කියලා නොදන්නා කෙනා ඒ විදිහට ඒ සැප විපාකයට මත් වුණ කෙනා මත්තුණු සිතෙන් වාසය කරනකොට සිත මත්තුන නිසා යහපතේ යොදවන්න යාට බැරි වෙනවා. දැන් හොඳට කල්පනා කරන්න ලස්සන කෙස් ටිකක් ලැබුණ කෙනා බොහෝ අය ඒ කෙස් ටිකෙන් ආඩම්බරයටපත් වෙනවාද නැද්ද? මත් වෙනවාද නැද්ද? වෙනවද නැද්ද? හොඳට තේරුම් ගන්න කල්පනා කරන්න. මම මේ ඔබට චෝදනා කරනව නෙවෙයි. ජීවිතයේ තේරුම් ගන්න ධර්ම කාරණාවක් සිහිපත් කර දෙනවා. ජීවිතේ නොදත් දේ තේරුම් ගන්න සුදුසු දෙයක් ඔබට සිහිපත් කර දෙන්නේ. දැන් ලොකු පඩියක් ලැබෙන කෙනා මට මේ පඩිය ලැබුණේ හොඳ සේවාවක් නිසා කියලා කල්පනා කළොත් එයා සේවාවට පහදිනව නේද? එයා සේවාව නැවත නැවත කරන්න කල්පනා කරනවා. මම හොඳින් සේවය කළොත් හොඳ වේතනයක් මට ලැබෙනවා කියලා. නමුත් එයා ඒ සේවය ගැන නොදන ඒ වැටුප ලැබුණේ සේවයෙන් කියලා නොදන්න කෙනා වැටුපෙන් මත් වෙනවා. මට තමයි හොඳ වැටුපක් ලැබෙන්නේ. ඔහෙලට කොහෙද? ඔහෙලට එහෙම එකක් නැහැ. මමයි හොඳ වැටුපක් ලබන කෙනා කියලා ඒ වැටුපෙන් එයා මත් වෙනවා. ඊට පස්සේ එයා සේවාව සලසයිද? සේවාව අතහැලා දානවා. එතකොට මොකද වෙන්නේ? වැටුප නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි අපිට යම් සුගති සැපක් ලැබුණම සුගතියක ඉපදුන අපි ඒ සුගතියේ වාසය කරද්දී අපිට ලැබුණු දෙයින් මත් වුනොත් නැවත ඉබඳු ලාභයක් අපට ලබන්න බැරි වෙනවා. දැන් ඔබ කල්පනා කරන්න ලස්සන කෙස් ටිකක් ලැබුණු කෙනා ඒ කෙස් ටික ගැන ආඩම්බරයක් ඇති කරගත්තොත් මටයි ලස්සන කෙස් ටිකක් තියෙන්නේ. ඕගොල්ලන්ට කොහෙද මේක? මටයි ලස්සන දත් ටිකක් තියෙන්නේ. ඕගොල්ලන්ට කොහෙද මේක? මට තමා ලස්සන කටහඬක් තියෙන්නේ. ඕගොල්ලන්ට නෑනේ. මට තමා ලස්සන ශරීරයක් රූපයක් තියෙන්නේ. ඕගොල්ලන්ට කොහොමද එහෙම එකක් කියලා කල්පනා කළොත් ආඩම්බරේ ඉපදෙනවද නැද්ද? ආඩම්බරේ ඉපදෙනවා. ඊළඟට සමහර අය කල්පනා කරොත් එහෙම අනේ මට ලස්සන කෙස් ටිකක් නැහෙනි. අසවලාට ලස්සන කෙස් තියෙනවානේ. මගේ දත් ටික ලස්සන නැහෙනි. අසවලාට දත් ලස්සනයිනි
මගේ රූපේ ලස්සන නෑනේ. අහවලාට ලස්සන රූපයක් තියෙනවා. වරදවා කල්පනා කළොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාව ඉපදෙනවා. ඉපදෙනවද නැද්ද? ඉපදෙනවා. නමුත් යමෙක් කල්පනා කළොත් එහෙම පින් කළ කෙනාට පිනේ විපාකයක් විදියට ලස්සන දේ ලැබිලා තියෙනවා. ඒක තමයි පිනේ විපාකය කියලා පින ගැන සතුටු වුණොත්, පිනේ විපාකය ගැන සතුටු වුණොත් එයා මොකද හිතන්නේ? ලස්සන කෙනෙක් දැක්කහම එයා හිතනවා මෙයා නම් ඒකාන්තයෙන් පින් කළ කෙනෙක්, පිනේ විපාකයෙන් යාට සැප ලැබිලා තියෙනවා කියලා. එතනදිත් එයා පින ගැන සතුටු වෙනවා, පිනේ විපාකය ගැන සතුටු වෙනවා. දැන් ඒ විදිහට පින ගැනත් පිනේ විපාකය ගැනත් සතුටු වුණොත් එයා පින් කරන්න හිත නමයිද නැද්ද? පින් කරන්න හිත නමනවා. දැන් ඔබේ ආයතනයේ යම් කෙනෙක් හොඳට සේවය කළා, හොඳට වැටුප් ලබනවා. අපි කල්පනා කළොත් අසවලා හොඳ වැටුප් ලබන්නේ හොඳ සේවයක් කරලයි කියලා තේරුම් ගත්තොත්, එසේ තේරුම් ගන්න කෙනා Tamanගේ සේවය උසස් කරගන්න කල්පනා කරයිද නැද්ද? කල්පනා කරනවා. ආන් එහෙම Tamanගේ සේවය උසස් කරගත්ත කෙනාට හොඳ වැටුප් ලබන්න පුළුවන්. නමුත් අපි කල්පනා කරොත් අහවලාට හොඳ වැටුප් ලැබෙනවා, අපිට නෑනේ කියලා ඊර්ෂ්‍යාවක් උපදව ගත්තොත් අපි කළ සේවයක් කරන්නේ නැහැ. අපි මොකටද වැඩ කරන්නේ? කෙනෙකුට විතරක් වැඩියෙන් පඩි හම්බ වෙනවා, අපිට අඩු පඩි, අපි වැඩ කරන්නේ අතහැලා දානවා. ඒතකොට තිබුණ පඩියක් නැති වෙලා යනවා. ආන් ඒ වගේ තමයි අන් අයගේ සැප දැකලා අපට ඒ සැප ගැන සතුටක් ඉපදෙන්නේ නැත්තම්, අපිට ඊර්ෂ්‍යාව ඉපදුනොත් එහෙම අපේ යම් ලස්සනක් තිබ්බනම් ඒ ලස්සනත් නැති වෙනවා. බලන්න, කෙනෙකුගේ රූප ලස්සන දැකලා අපේ හිතේ ඊර්ෂ්‍යාවක් ඉපදුනොත් ඒ ඊර්ෂ්‍යාවෙන් හිත මත් වෙලා ගියාම තිබුණු ශරීර ලස්සනට මොකද වෙන්නේ? දුර්වර්ණ වෙනවද නැද්ද? දුර්වර්ණ වෙනවා. යම් සිනහාවක් තිබුණා නම් ඒ සිනහාව නැති වෙලා යනවා. ඊර්ෂ්‍යාව ඉපදුන කෙනාගේ සිනහාව නැති වෙනවා. මූණේ පැහැය නැති වෙනවා. ඉන්ද්‍රියන් අප්‍රසන්න වෙනවා. ඇයි එහෙම උනේ? සිතේ කිලිටක් තියෙන නිසා. සිත ඊර්ෂ්‍යාවටපත් වෙලා, ඊර්ෂ්‍යාවෙන් යට වුණාම ඉන්ද්‍රියන් අවලස්සන වෙනවා. ඉන්ද්‍රියන් අවපැහැ වෙනවා. දුර්වර්ණ ගන්නවා. ඒතකොට තිබුණ ලස්සනක් නැති වෙලා යනවා. තවදුරටත් ඒ විදිහට අකුසල් සිත පවත්වන්න එදිනෙදා කටයුතු පවා කරගන්න බැරි වෙනවා. හිතේ තරහ ඉපදිනවා. ඇදකුද පේනවා. කේලම් කියන්න පටන් ගන්නවා. ඊට පස්සේ බොරු කියන්නත් පටන් ගන්නවා. නැති අගුණ පෙන්නනවා. ඊර්ෂ්‍යාව ආපුවම එහෙම කරනව නේද? ඕගොල්ලෝ කරනවා කියලා නෙවෙයි මම මේ කියන්නේ. මේ මිනිසුන්ගේ සිත්වල ඇති වෙන ස්වභාවයන් මේ අපි කියන්නේ. යමෙක් තුල ඊර්ෂ්‍යාව ඇති වුණොත් ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ පුද්ගලයෙක් ගැන නේද? පුද්ගලයෙක් ගැන. ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ පුද්ගලයේ සැපක් දැකලා ඒ සැපට අකමැති නේද? සැප මොකද්ද? එයාට ලස්සන රූපයක් තියෙනවා. එහෙම නැත්නම් යම් ආදායමක් තියෙනවා නේද? ආන් ඒ වගේ යමෙකුගේ සැපක් දැකලා ඒ සැපට අකමැති නම් ඊර්ෂ්‍යාව ඉපදිනවා. ඊට පස්සේ එයාගෙන අකමැති හිත් උපදව ගන්නවා. ඊට පස්සේ එයාගෙන නැති කතන්දර කියන්න පටන් ගන්නව නේද? බොරු කියනවා, කේලම් කියනවා. එයාට නොයෙකුත් ආකාරයේ හතුරුකම් කරන්න පටන් ගන්නවා. ඒතකොට බලන්න මේ හිත අපිරිසිදු වෙච්ච නිසා වෙච්ච දේ වචනත් අපිරිසිදු වෙලා යනවා. මේ විදිහට සිතත් අපිරිසිදු කරගෙන වචනත් අපිරිසිදු කරගෙන සමහරු රණ්ඩු සරුවල් කර ගන්නවා. ගහ බැන ගන්නවා. අතින් පයින් ගහ ගන්නවා. දඩමුගුරු වලින් ගහ ගන්නවා. හදිහූනියම් කර ගන්නවා. නේද? වස විෂ කවනවා. මරා ගන්නවා. අනුන්ගේ දේ හොරකම් කර ගන්නවා. ඒ වස්තුවට හානි කරන්න හිතනවා. මේම දේවල් මේ මිනිස් ලෝකේ තිබෙනවද නැද්ද? තිබෙනවා. එතකොට අපි පිනෙන් ලැබුණු සුගතිය අපි වැරදි විදිහට කල්පනා කිරීම නිසාම
දුක් සහිත දෙයක් බවට පත් කරගත්තාද නැද්ද? දුක් සහිත දෙයක් බවට පත් කරගත්තා වෙනවා. වැරදි විදියට කල්පනා කළ නිසා. අපි මේ වැරදි විදියට කල්පනා කරන ස්වභාවය තේරුම් ගත්තොත් ඒ වැරදි විදියට කල්පනා කරන ස්වභාවය අත්හරින්න අපිට පුළුවන්. ඒ වගේම නිවැරදි විදියට කල්පනා කරන ස්වභාවය අපි තේරුම් ගත්තොත් නිවැරදි විදියට කල්පනා කරන ස්වභාවය අපිට පුරුදු කරගන්න පුළුවන්. නිවැරදි විදියට කල්පනා කරන ස්වභාවය මොකද්ද? පිනේ විපාකයක් විදියටයි අපට මේ සුගති ජීවිතය ලැබුණේ. අපට මේ මිනිස් ජීවිතය ලැබුණේ පෙර කළ පිනක විපාකයක් විදියටයි. අපිට දැන් ලස්සන රූපයක් ලැබිලා තිබෙනවා. ලස්සන කෙස්, ලස්සන දත්, ලස්සන සම, ලස්සන ශරීරය, මේ ඇස කන නාසය දිව ශරීරය සිට ඊට හොඳින් අපට ලැබුණේ පෙර කළ පිනෙන්. ආන් ඒ විදිහට තේරුම් ගත්තොත් අපි හරි දෙයක් තේරුම් ගත්ත කෙනා, හරි දෙයක් හිතන්ට පුරුදුන කෙනා බවට පත් වෙනවා. ඊළඟ දේ තමයි මේ පෙර කළ පිනෙන් ලැබුණු කෙස් ටික වේවා, දත් ටික වේවා, මේ ලස්සන හැම වේවා, මේ ලස්සන ශරීරය වේවා, මේ විදිහට හැමදාම තියෙන්නේ නැහැ. මේ කෙස් ටික පැහිලා මේ ලස්සන නැති වෙලා යන කලක් එනවා. මේ දත් ටික දුර්වර්ණ වෙලා දිරලා කැඩිලා යන කලක් එනවා. මේ සම අවපැහැවෙලා රැලි ගැහිලා දුර්වර්ණ වෙලා යන කලක් එනවා. මේ ඇස කන නාසය දිව ශරීරයේ සිට මෝරලා මේවය ආවිස ගෙවිලා යන කලක් එනවා. මේ ලැබුණ මිනිස් ජීවිතයේ ආවිස ගෙවිලා මරණයට ආසන්න වෙන කලක් එනවා. මේ යෞවන බව ගෙවිලා මහලු බවට පත් වෙනවා. ඒක ඇත්තද බොරුද? අන්නේ ඇත්ත අපි තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත් ඇත්ත අපි සිහි කරන්න පුරුදු වෙනවා. ඒතර අපි කාරණා දෙකක් ඉගෙන ගත්තා. කුමක්ද කාරණා දෙක? අපි පෙර කළ පිනක විපාකයක් විදිහට සුගති ජීවිතයක්, සුගතිගාමී ජීවිතයක් අපට ලැබුණා. දැන් අපි සුගතියක සැපසහිත ජීවිතයක් අපි උපදවගෙන තිබෙනවා. නමුත් ඒ සුගතිගාමී ජීවිතය පවා මේ විදිහටම තියෙන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. කෙස් ටික දිරලා යනවා. කෙස් සුදු පැහැවිලා යනවා. සම දිරලා යනවා. දත් ටික දිරලා යනවා. මේ ශරීරය මහලු වෙනවා. ජරාවටපත් වෙනවා. එක තැනකට වැටෙන්න සිද්ධ වෙනවා. තමාට තමාම අප්‍රසන්න කෙනෙක් බවට පත් වෙන කලක් එනවා. මෙන්න මේ කරුණු දෙක අපි තේරුම් ගත යුතුයි. මේ කරුණු දෙක අපි තේරුම් ගත්තොත් අපි මේ තේරුම් ගත්ත කාරණා හිතන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට හිතන්න අපි පුරුදු වුණොත් අපේ සිත නොමග යන්නේ නැහැ. යහමඟට මේ සිත ගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. දැන් බලන්න මේ විදිහට කල්පනා කළොත් මේ සිතේ ඊර්ෂ්‍යාව ඉපදෙයිද? ඉපදෙයිද? ඉපදෙන්නේ නැහැ. දැන් අපි වෙන කෙනෙකුගේ ලස්සන කෙස් ටිකක් දැකලා ඒ ලස්සන කෙස් ටික ලැබුණ නිසා එයාට ලැබුණේ සැප ගැන අපි සතුටු වුණොත්, එයා පින් කළ කෙනෙක්, පිනෙන් එයාට සැප ලැබිලා තියෙනවා කියලා අපි සතුටු වුණොත් අපේ සිත කෙලෙසෙයිද? කෙලෙසෙන්නේ නැහැ. නේද? ඊර්ෂ්‍යාව ඇති වුණොත් අපේ හිත කෙලෙසෙනවා, අපිරිසිදු වෙනවා. ඒ විදිහට අපේ සිතේ අපිරිසිදු භාවය ඇති වුණොත් නොයෙකුත් ආකාරයේ වැරදි කටයුතු අපි අතින් කෙරෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ලස්සන දෙයක් දැකලා ඒකට ආස කළොත්, අපි ලස්සන කෙස්, එමෙතන ලස්සන දත්, ලස්සන සම අපි දකින්නවා බාහිර ලෝකේ නේද? අපි වෙනත් මිනිස්සු දකින්නවා කියලා කියන්නේ ලස්සන කෙස් දකින්නේ, ලස්සන දත් දකින්නේ, ලස්සන සම දකින්නේ. දැකලා අපි ඒකට ඊර්ෂ්‍යා කළොත් ඒත් අපේ හිත කෙලෙසෙනවා. අපි ඒකට ආස කළොත්
මොකද වෙන්නේ? ඒත් අපි හිත කෙලෙසෙනවා නේද? අපි ලස්සන රූපයක් දැකලා ඒකට ආස කළොත් ඒකට ගිජු වුණොත් එහෙම අපේ හිතේ ආසාව ඉපදිලා හිත අපිරිසිදු වෙනවා. ඊට පස්සේ අපි අපිරිසිදු සිතෙන් යුක්තව වචන පාවිච්චි කරනවා, කයෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. අපි තව තවත් නරක දේවල් කරන අය බවට පත් වෙනවා. ඒ නිසා බාහිර ලෝකයේ වේවා, බාහිර අය ගැන වේවා, තමා ගැන වේවා හිතනකොට හිත නොමග යන විදියට හිතන්න පුරුදු වෙන්න එපා. හිත නොමගින් බේරගෙන සුමකට ගන්න පුළුවන් විදියට හිතන්න පුරුදු වෙන්න. ආන් මේ විදිහට හිතන්න පුළුවන් ආකාර දෙකක් තමයි මම කියා දුන්නේ. පළවෙනි විදිය මොකද්ද? හොඳට තේරුම් ගන්න හිතන්න අපිට මේ සුගති ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. මිනිස් ජීවිතය කියන්නේ සුගතියක්, සැපසහිත ජීවිතයක්. ඒ සැපසහිත සුගතිගාමී ජීවිතය අපට ලැබුණේ පෙර කළ පිනකින්. ඒතර ආන් මේ විදිහට කල්පනා කරොත් අපි මේ පින ගැන සතුටු වෙනවා, පහදිනවා. අපි නැවත නැවතත් පින් කරන්න අපේ හිත කැමති වෙනවා. ඒ පිනට කැමති වෙන්නේ පුණ්‍ය විපාකය විඳින්න කැමති නම් එයා පිනට කැමති වෙනවා. නේද? පිනට කැමති වෙන කෙනාට පුණ්‍ය විපාක විඳින්න පුළුවන්. ආන් මේ විදිහට පින ගැනත් පිනෙන් ලැබෙන විපාක ගැනත් පැහැදීමක් ඇති කරගන්න. ඒ වගේම තමයි මේ ලැබුණු සුගතිගාමී ජීවිතය වුණත් මේ මිනිස් ජීවිතය වුණත් ස්ථිර නැහැ. හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. මේ ජීවිතය නැසිලා වෙනසිලා යන කලක් එනවා. ඒ නිසා හොඳට ඒක තේරුම් අරගෙන හිතන්න පුරුදු වෙන්න. තමන් ගැන තමන් හොඳට හිතන්න. අපිට යම් දෙයක් ඉපදිලා තිබුණා නම් ඒ ඉපදුන දේ නැසෙනවා, වෙනසෙනවා. අපිට ඇස් දෙකක් ඉපදිලා තියෙනවා, කන් දෙකක් ඉපදිලා තිබෙනවා, නාසයක්, දිවක්, ශරීරයක්, සිතක් ඉපදිලා තියෙනවා. ආන්ගේ ඉපදුන ඇස් දෙක වේවා, කන් දෙක වේවා, නාසය, දිව, ශරීරය වේවා, සිත වේවා නැසිලා වෙනසිලා යන කලක් එනවා. එක විදියට තියෙන්නේ නැහැ. ආන්නේ ස්වභාවය තේරුම් ගත්ත කෙනා ඒ ස්වභාවය සිහි කරන්න පුළුවන් වෙනවා යාට. ඒ විදිහට මේ අපිට ලැබුණ දේවල් ගැන ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන සිහි කරන්ට දක්ෂ වුණොත් අපේ සිතේ අපිරිසිදු බවක් ඇතිවෙන්න නොදී සිත රැක ගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. නමුත් අපිට මේ ලැබුණු දෙයින් මත් වෙලා සිත අපිරිසිදු කරගත්තොත්, රාගය උපදව ගත්තොත්, iriසියාව උපදව ගත්තොත්, තරහ උපදව ගත්තොත් අපේ සිත කය වචනය තවදුරටත් අපිරිසිදු වෙලා මේ සුගති ජීවිතය අහිමි වෙලා යනවා. ඒ නිසා මේ සිළු දෙනාම මේ ඊටා හොඳ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන තිබෙන අය විදිහට ඒ මනුෂ්‍ය ජීවිතය අවසන් වෙන්න මත්තෙන් නුවණින් කල්පනා කරන, නුවණ පාවිච්චි කරන අය බවට පත් වෙන්න. ඒ විදිහට අපිට නුවණ උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ, නුවණින් කල්පනා කරන හැකියාව උපදව ගන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. බුදුරජාණන් වහන්සේ තමයි අපට කියා දෙන්නේ පින් කළ කෙනා පිනේ විපාක විඳීම පිණිස සුගතියක ඉපදෙනවා. සුගතියක ඉපදිලා ඒ සුගති සැපයා විඳිනවා. නමුත් ඒ සුගති සැප වේවා නිත්‍ය වෙන්නේ නැහැ. ඒ පින ගෙවිලා අවසන් වෙලා යනවා. මේ විදිහට මේ ලෝකය ගැන කියා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ ලෝකය ගැන කියා දෙන මේ විස්මිත ධර්මය අපි ඉගෙන ගත්තොත්, ඒ ධර්මයට අනුව අපි ජීවිතය ගැන තේරුම් ගත්තොත්, ඒ ධර්මයට අනුව අපිට කල්පනා කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට ධර්මයට අනුව කල්පනා කිරීම තමයි නුවණින් කල්පනා කරනවා කියලා කියන්නේ. යම් කෙනෙක් නුවණින් කල්පනා කළොත් සිතේ
අකුසල් උපදින්නේ නැහැ. සිතේ අකුසල් ඉපදුනේ නැත්තම් සිත කිලිටි වෙන්නේ නැහැ. සිත කිලිටි වුණේ නැත්තම් සිත පිරිසිදුයි. පිරිසිදු සිතෙන් වාසය කළොත් ඒ පිරිසිදු සිතක් සහිතව වාසය කරද්දී අපි කයින් ක්‍රියාවක් කළොත් ඒ කායික ක්‍රියාව අපිරිසිදු වෙන්නේ නැහැ. ඇයි? සිත පිරිසිදු නිසා. පිරිසිදු සිතකින් වාසය කරද්දී වචනෙන් ක්‍රියා කළොත් ඒ වාචික ක්‍රියාව අපිරිසිදු වෙන්නේ නැහැ. පිරිසිදු සිතකින් ඉන්නකොට සිතින් ක්‍රියා කළොත් ඒ ක්‍රියාව අපිරිසිදු වෙන්නේ නැහැ. අපේ කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා අපිරිසිදු නැත්තම් පිරිසිදුයි නම් ඒ පිරිසිදු ක්‍රියා මගින් අපට පව් රැස් වෙන්නේ නැහැ. පිරිසිදු ක්‍රියාවක් කළොත් ඒ පිරිසිදු ක්‍රියාවෙන් පිනක්මයි රැස් වෙන්නේ. පිනක් රැස් වුණොත් ඒ පිනෙන් දුක් විපාක උපදින්නේ නැහැ. පිනක් රැස් වුණොත් ඒ පිනෙන් සැප විපාකමයි උපදින්නේ. දුක් විපාක නැත්තම් දුක් විපාක නැත්තම් දුගතියක උපතක් ඇති වෙන්නේ නැහැ. සැප විපාක තියෙනවා නම් දුගතියක උපතක් ඇති වෙන්නේ නැහැ. පින් කර කෙනාට ඒ පිනේ විපාක විඳින්න සුගතියක ඉපදෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ආන් මේ විදිහට මේ ජීවිතය සාර්ථක කරගත්තොත් ඔබ මේ ලැබූ සුගතියටත් වඩා බලවත් වූ සුගතියක් උපදවගත් කෙනා බවට පත් වෙනවා. ඔබ මේ ජීවිතය ගත කරද්දී සිත පිරිසිදු කරගෙන වාසය කළොත් පිරිසිදු සිතෙන් යුක්තව ඔබට කයින් සුචරිතය කරන්න පුළුවන්කම ලැබෙනවා. වචනයෙන් සුචරිතය කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. මනසින් සුචරිතය කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබ කයින් සුචරිතය කළොත් ඒ කරපු දේ ගැන ඔබ පසුතැවෙයිද සතුටු වෙයිද? ඔබට සතුටු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ වචනයෙන් සුචරිතය කළොත් ඒ කර දේ ගැන ඔබ සතුටු වෙයිද කනගාටු වෙයිද? ඔබට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. මනසින් සුචරිතය කළොත් ඔබට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබේ ජීවිතයේ පුරාවටම ඔබ සුචරිතය කළොත්, යහපත් දේ කළොත් ජීවිතයේ පුරාවටම ඔබට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. මරණාසන්න මොහොත වෙද්දී ඔබට සිහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ කළ යහපත් ක්‍රියා. ඔබේ සිහියට එන්නේ ඔබ කළ යහපත් ක්‍රියා. ඒ ජීවිතයේ පුරාවටම ඔබ යහපත් දේ කරලා. ඒ විදිහට යහපත් දේ කරන්න පුළුවන් උනේ සිත පිරිසිදු කරගත්ත නිසා. සිත පිරිසිදු උනේ ජීවිතය ගැන ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන නුවණින් කල්පනා කළ නිසා. ආන් මේ විදිහට ජීවිතයේ අවසන් මොහොතට මුහුණ දෙන කෙනා දන්නවා මම වැරදි දේ කළේ නැහැ. මම යහපත් දේ කළා. වැරදි දේ මං අතහැරියා. වැරදි දේ අතහැරපු නිසා මට පව් රැස් වුණේ නැහැ. පින් රැස් වුණා. පින් රැස් කරගත්ත කෙනාට මරණයෙන් මත්තේ සුගතිගාමී ජීවිතයක් ලැබෙනවා. දෙවියන් අතර ඉපදෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා දන්නවා. මරණයෙන් මත්තේ දෙවියන් අතර ඉපදුනොත් ඉපදෙනවා කියලා දන්න කෙනා මරණයට බය වෙයිද? නිර්භයව මරණයට මුහුණ දෙයිද? නිර්භයව මරණයට මුහුණ දෙනවා. මනුස්ස ජීවිතයේද සැප බහුල, දිව්‍ය ජීවිතයේද සැප බහුල. මනුස්ස ලෝකයේද සැප බහුල, දිව්‍ය ලෝකයේද සැප බහුල. දිව්‍ය ලෝකයේ සැප බහුලයි. භාගතුන් වහන්සේ විවිධ විදිහේ දිව්‍ය ලෝක ගැන අපට කියා දී තිබෙනවා. චාතුම් මහරජික දිව්‍ය ලෝකය කියලා දිව්‍ය ලෝකයක් ගැන අපට කියා දී තිබෙනවා. ඒ දිව්‍ය ලෝකයේ ආවිෂ මිනිස් ලෝකයේ ආවිෂයට වඩා ගොඩාක් දීර්ඝයි. මිනිස් ලෝකයේ අවුරුදු 50ක් ඒ ලෝකයේ චාතුම් මහරජික ලෝකයේ එක දවසක්. මිනිස් ලෝකයේ අවුරුදු 50ක් චාතුම් මහරජික දිව්‍ය ලෝකයේ එක දවසක්. එතන හිතා ගන්න පුළුවන්ද ඒ ලෝකයේ ආවිෂ කොයි වගේයක්ද කියලා? නිම්මාන රතිය කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ එක දවසක් මනුස්ස ලෝකයේ අවුරුදු 1600ක්.
මනුස්ස ලෝකයේ අවුරුදු 1600ක් නිම්මාන රති දිව්‍ය ලෝකයේ එක දවසක්. ඒ වගේ දවස් 30ක් එහි මාසයක්. ඒ වගේ මාස 12ක් එහි අවුරුද්දක්. ඒ වගේ අවුරුදු 16000ක් ඒ දෙවියන්ගේ ආවිස වැඩි නම් ඒක සැපක්ද දුකක්ද? සැපක්. ආවිස අඩුයි නම් දුකක්. ඉපදිලා ඉක්මනින් මැරෙනවා නන්ද වඩා හොඳ? ඉපදිලා බොහෝ කල් ජීවත් වෙනවා නන්ද? ඉපදිලා බොහෝ කල් ජීවත් වෙනවා නම් තමයි සැප නේද? එහෙනම් බලන්න මනුෂ්‍ය ලෝකයේ ඉපදුන කෙනා බොහෝ කල් ජීවත් වෙන්නේ නැහැ. ටික කලයි ජීවත් වෙන්නේ. දෙවියන් අතර ඉපදෙන කෙනා දීර්ඝ ආයුෂ තියෙනවා. එතකොට දෙවියන් අතර ඉපදින්නේ මනුෂ්‍ය ලෝකයේ වාසය කරන අතර සිතින් කයින් වචනින් යහපතේ හැසිරෙන කෙනා. බලන්න සිතින් කයින් වචනින් යහපතේ හැසිරෙන කෙනා දන්නවා මම යහපත් දේ කළා. මරණයෙන් මත්තේ මම සැපසහිත ලෝකයක ඉපදෙනවා කියලා. එතකොට ඒ විදිහට Taman ගැන දන්න කෙනා මරණයට බය වෙයිද? මරණයට බය වෙන්නේ නැහැ. මරණයෙන් මත්තේ ඉපදින තැන ගැන බය වෙනවද? එහෙම බය වෙන්නෙත් නැහැ. බලන්න මේ ජීවිතයේදී අපිට මුණ දෙන්න තිබෙන දේවල් අතර ඊටාම දුක් සහිත දේ තමයි මරණය. නේද? දැන් අපිට මේ ජීවිතේ මුණ දෙනකොට අවුවට පිච්චෙන්න වෙනවා, වැස්සෙතෙමින්ට වෙනවා, මැසිමඳුරෝ කන්ට සිද්ධ වෙනවා, ලෙඩ වෙනවා, ඇනුම් බැනුම් අහන්න වෙනවා, ගුටිබට කන්න වෙනවා, බඩගින්න ඉන්න වෙයි. ඒවා දුක් සහිතයි නේද? නේද? කරකස වූ ලෙඩ දුක් ඇති වෙනවා, දුක් සහිතයි. නමුත් ඒ ඔක්කොටම වඩා ඊටාම දුක් සහිත වෙන්නේ කුමක්ද? මරණය. දැන් කෙනෙක් ලෙඩ වුණත් ඒ ලෙඩ ඇඳේ හිටියත් මැරෙන්න කැමතිද? මැරෙන්න කැමති නෑ. ගුටි බැට කෑවත් මැරෙන්න කැමතිද? මැරෙන්න කැමති නෑ. ඒකෙන් අදහස් වෙන්නේ මරණය තමයි ඊටාම දුක් සහිත බියජනක දේ. බලන්න පින් කරගත්ත කෙනා, සුගතිගාමී ජීවිතයක් උපදවගත්ත කෙනා, කයින් වචනයෙන් මනසින් සුචරිතය පුරුදු කළ කෙනා අතිශය බිහිසුණු මරණයේදී පවා බිය රහිතයි. අතිශය දුක් සහිත මරණයේ ඉදිරියේ පවා බිය රහිතයි. බියෙන් තොරව නිර්භයව ඒ මරණයට එයා මුහුණ දෙනවා. එයා දන්නවා මරණයෙන් මත්තේ මට ඊටාම සැප බහුල ජීවිතයක් ලැබෙනවා කියලා එයා දන්නවා. එයා ඒ විදිහට දන්නේ එයාම දන්නවා එයා යහපත කළා කියලා. තමන් කර හොඳ නරක තමන්මයි දන්නේ. අන් කෙනෙක් නෙමෙයි. තමන් සිල්වත් ජීවිතයක් ගත කළා නම් තමන් දන්නවා මම සිල්වත් ජීවිතයක් ගත කළා. අන්න එයා මරණයට බය නැහැ. එයා මරණය ඉදිරියේ බය බැහැර කරපු කෙනෙක්. එතකොට බලන්න මේ බිය සහිත බියජනක දුක් සහිත අතිශය කර්කස දුක් උපදවන මරණයේ ඉදිරියේ බිය රහිතව මුහුණ දෙන්න පුළුවන් නම් එයා ජීවත් වෙද්දී කොයිතරම් බිය රහිත ජීවිතයක් ගත කරන කෙනෙක්ද කියලා තේරුම් ගන්න. බිය රහිතයි නම් මේ ජීවිතය සැපසේ වාසය කරන ජීවිතයක්. ඒතර බලන්න ආන් මේ විදිහට සැපවත් ජීවිතයක් උපදව ගන්න අපිට උපකාර වුණේ කුමක්ද? ඊතා බිය සහිත මරණයේ ඉදිරියේ පවා බිය රහිතව වාසය කරන්නට පුළුවන් සැපවත් ජීවිතයක් උපදව ගන්නට අපට උපකාර වුණේ කුමක්ද? ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් එහෙම නැත්නම් මේ යථාර්ථය අවබෝධ කරගන්න අපිට පුළුවන් වුණ නිසා. කුමක්ද ඒ යථාර්ථය? අපිට යමක් ඉපදුනා නම් ඒ ඉපදුන දේ නැසිලා වෙනසිලා යනවා කියන යථාර්ථය. කුමක්ද අපිට ඉපදුනේ? අපිට ඉපදිලා තිබෙනවා ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, ශරීරයක්, සිතක්. මේවා අපිට ඉපදිලා තිබෙනවා. මේ ඉපදුන දේ වෙනස් වෙලා යනවා, දිරනවා,
නැසිලා වෙනසිලා යනවා. මේක තමයි මේ ඉපදුණු දේ යථාර්ථය. අන්නේ යථාර්ථය අපි තේරුම් ගත්තොත් පිළිගත්තොත් ඒ යථාර්ථයට අනුව කල්පනා කරන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඒ යථාර්ථයට අනුව කල්පනා කරන්න අපි පෙළඹුණොත් කොයිතරම් ලස්සන කෙස් ටිකක් ලැබුණත් ලැබිලා තිබුණත් ඒ ලස්සනින් අපේ හිත මත් වෙන්නේ නැහැ. ඒ ලස්සනට අපේ හිත යට කරන්න බෑ. අපි දන්නවා කොයිතරම් ලස්සන වුණත් මේක අනිත්‍යයි. නැසිලා වෙනසිලා යනවා. ලස්සනයි තමයි. අවලස්සන නෙවෙයි. නමුත් ඒ ලස්සන తాවකාලිකයි. අනිත්‍යයි. විනාශ වෙනවා. නැසිලා වෙනසිලා යනවා කියලා අපි දන්නවා. ඒ විදිහට අපි දන්නේ ධර්මයේ පිළිගත්තොත් ධර්මයට අනුව කල්පනා කළොත් මේ අසකන නාසය දිව ශරීරයේ සිත කියන අපිට අයිති කියලා හිතන් ඉන්න දේවල් නැසී වෙනසී යන දේවල් කියලා අපි තේරුම් ගන්නවා. නැසී වෙනසී යන දේවල් කියලා තේරුම් ගන්න කෙනා මේවා නැසී වෙනසී යන දේවල් විදියට කල්පනා කරනවා. එතකොට අපි කොයිතරම් ලස්සන රූපයක් අපිට ලැබිලා තිබුණත් කොයිතරම් ශක්තිමත් රූපයක් අපිට ලැබිලා තිබුණත් ඒ ලස්සනින් වේවා ඒ හයිහත්යෙන් වේවා අපේ සිත යට කරගන්නේ නැහැ. යට වෙන්නේ නැහැ. අපි දන්නවා මේක කොච්චර ලස්සන වුණත් දිරලා යනවා. නැසිලා වෙනසිලා යනවා. අපි යන්නේ යථාර්ථය සිහි කරනවා. එතකොට අපි අපේ ලස්සන මුල් කරගෙන අවලස්සන කෙනා හැල්ලු කරන්නේ නැහැ. අපිට ලැබුණ ලස්සන අනිත්‍යයි කියලා දන්නේ නැත්නම් නැසිලා වෙනසිලා යනවා කියලා දන්නේ නැත්නම් ඒ ලස්සනින් හිත මත් කරගෙන අවලස්සන කෙනා හැල්ලු කරනවද නැද්ද? හැල්ලු කරනවා. ඒතර අවලස්සන කෙනාට දුක් පීඩාකාරීව නේද වාසය කරන්න වෙන්නේ? නේද? එයා අසරණ වෙනවද නැද්ද? අසරණ වෙනවා. හොඳට බලන්න අපේම සහෝදරයන්, අපේම දරුවන්, අපේම ඥාතීන් මේ විදිහට අසරණ වෙන වෙලාවල් තියෙනවද නැද්ද? අපි මේ විදිහට අසරණ වෙන වෙලාවල් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් බලන්නේ යම් කෙනෙක් අසරණ වෙන්නේ තව කෙනෙකුගේ අනවබෝධය නිසායි. එහෙනම් අපි සිතින් සිතද්දී, වචන කතා කරද්දී, කයෙන් ක්‍රියා කරද්දී වැරදි විදිහට ඒ සිත, වචන, කය හැසිරෙව්වොත් තමාත් පීඩාවටපත් වෙනවා, අන් අයත් පීඩාවටපත් වෙනවා. නමුත් අපේ මේ සිත, කය, වචනය හරි විදිහට පාවිච්චි කළොත් අන් අය පීඩාවටපත් වෙන්නෙත් නැහැ, අපි පීඩාවටපත් වෙන්නෙත් නැහැ. ඒ විදිහට අපේ සිත, කය, වචනේ නිවැරදි පැත්තට යොමු කරගන්න අපිට පුළුවන්කම තිබෙන්නේ අපේ ජීවිතයේ යථාර්ථය අපි තේරුම් ගත්තොත්, ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තොත්. ඒ නිසා මේ කවුරුත් භාගතුන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයට අනුව ජීවිතයේ ඇත්ත ඒ විදිහට තේරුම් ගන්න මහන්සි වෙන්න. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි පෙර කළ පිනකින් සුගතියක ඉපදුනා, යම් සැප සම්පත් අපට ලැබෙනවා, යම් ලස්සනක්, යම් කාය බලයක්, කාය ලස්සනක් අපට තියෙනවා, රූප ලස්සනක් අපට තියෙනවා. හැබැයි මේවා නැසිලා වෙනසිලා යනවා කියලා තේරුම් ගන්න. ඉපදුණු දේ නැසෙනවා, වෙනසෙනවා කියලා තේරුම් ගන්න. ඒක වළක්වන්න කාටවත් පුළුවන් කමක් නැහැ කියලා තේරුම් ගන්න. ආන් මේ විදිහට තේරුම් අරගෙන මේ ඉපදුණු දේවල් නැසී වෙනසී යන දේවල් විදිහට හොඳට සිහි කරන්න, නිතර හිතන්න. නිතර හිතන්න පුරුදු වෙන්න. මම වයසට යන කෙනෙක්, ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා හිතන්න. මම ලෙඩ වෙන කෙනෙක්, ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර හිතන්න. මම මරණයටපත් වෙන කෙනෙක්, ඒ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර හිතන්න. මගේ මේ ප්‍රිය වූ දේවල්, ලස්සන කෙස් ටික වේවා, ලස්සන දත් ටික වේවා, මේ ලස්සන හැම වේවා, මගේ මේ ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා, මට මේවයින් වෙන් වෙන්න සිදු වෙනවා කියලා නිතර හිතන්න. ආන් මේ විදිහට නිතර තමාගේ ජීවිතයේ යථා ස්වභාවය නිතර හිතන්ට අපේ සිත සංවර වෙනවා, සිත දමනය වෙනවා,
සිත අපිරිසිදු නොවි පිරිසිදු සිතක් උපදව ගන්නට අපට උපකාර වෙනවා. ඒ විදිහට ධර්මයට අනුව කල්පනා කිරීම. ආන් ඒ විදිහට කල්පනා කරන්න සිත පිරිසිදු වෙනවා. සිතේ පිරිසිදු භාවයත් එක්ක පිරිසිදු සිතෙන් අපට කයින් යහපත් දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා. කයින් අයහපත් දේවල් කරන එක වළක්ව ගන්න අපට පුළුවන්. වචනෙන් කරන අයහපත් දේවල් වළක්වගෙන යහපත් දේවල් කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. සිතින් කරන අයහපත් දේ වළක්වගෙන යහපත් දේ කරන්න අපට පුළුවන්කම ලැබෙනවා. ආන් මේ විදිහට සිත කය වචනය යහපතට යොදාගත්තොත් මේ ජීවිතයේ සැපවත් දෙයක් බවට පත් කරගෙන මතු ජීවිතයේ සුගතිගාමී ජීවිතයක් උපදව ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය තවදුරටත් අපි කල්පනා කළොත් මේ කෙස් ටික ගැන වේවා, දත් ටික ගැන වේවා, සම ගැන වේවා, මේ ශරීරය ගැන වේවා ඇත්ත ඇතිසැටින් අපි කල්පනා කළොත් කුමක්ද ඇත්ත? මේ ඉපදුණු දේ නැසිලා වෙනසිලා යනවා. මේ ඉපදුණු දේ වෙනසී යන දෙයක් වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. හටගත් දේ නැසෙන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ විදිහට ඇත්ත කල්පනා කළොත්, ඇත්ත තේරුම් ගත්තොත් අපට වැටහෙනවා මේ ඇස කන නාසය දිව ශරීරය ආදී මේ ඉන්ද්‍රියන් අනිත්‍ය දේවල් කියලා අපට වැටහෙනවා. ඒ විදිහට අනිත්‍ය දේවල් කියලා වැටහුනොත් මේ ජීවිතයේ යථාර්ථය, මේ ලෝකයේ යථාර්ථය ගැඹුරින් තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහට මේ ඇස කන නාසය දිව ශරීරයේ අනිත්‍ය බව තේරුම් ගත්තොත්, අනිත්‍ය බව වටහා ගත්තොත් අපිට හිතන්න පුළුවන්කම ලැබෙනවා මේ ඇස අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, මේ නාසය අනිත්‍යයි, මේ දිව අනිත්‍යයි, මේ ශරීරය අනිත්‍යයි, මේ සිත අනිත්‍යයි කියලා අපට හිතන්න පුළුවන්කම ලැබෙනවා. යම් කෙනෙක් තමාගේ ඇස කන නාසය දිව ශරීරය සිත අනිත්‍ය විදිහට තේරුම් ගත්තොත්, අනිත්‍ය විදිහට අවබෝධ කරගත්තොත් එයාට ඒ ඇස කන නාසය දිව ශරීරය සිත ගැන අනිත්‍ය විදිහට හිතන්න පුළුවන්කම ලැබෙනවා. අන්නේ විදිහට අනිත්‍ය විදිහට අවබෝධ කරගත්තොත්, අනිත්‍ය විදිහට හිතන්න පුරුදු වුණොත් ඒ විදිහට ජීවිතය ගැන තේරුම් ගත්ත කෙනා කයින් කරන වැරදි සම්පූර්ණයෙන් අතහැර ගන්නවා. වචනෙන් කරන වැරදි සම්පූර්ණයෙන් අතහැර ගන්නවා. සිතෙන් කරන වැරදි සම්පූර්ණයෙන් අතහැර ගන්නවා. ඒ විදිහට කයින් සිතෙන් වචනෙන් කරන වැරදි සම්පූර්ණයෙන් අතහැරගෙන සිත කය වචනය සම්පූර්ණයෙන් නිවැරදි දේවල් කරන කෙනෙක් බවට, එහෙම නැත්නම් සිතෙන් කයින් වචනෙන් යහපත් දේ පමණක් කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට බලන්න, යම් කෙනෙක් සිතෙන් කයින් වචනෙන් අයහපත් දේවල් කවදාවත් නොකොට යහපත් දේවල් පමණක් කරන කෙනෙක් බවට පත් වුණොත් එයා කවදාවත් දුගතියක ඉපදෙන්නේ නැහැ. එයා ඉපදුනොත් ඉපදෙන්නේ සුගතියක විතරයි. ඇයි? එයා සිත කය වචනය අයහපතේ යොදවන්නේ නැහැ. සිත කය වචනය යොදවන්නේ යහපතේ. එතකොට සිත කය වචනය අයහපතේ යොදවන්නේ නැත්නම් දුගතියෙන් එයා නිදහස්. එතකොට යම් කෙනෙක් තේරුම් ගත්තොත් මම සිත කය වචනය අයහපතේ යොදවන්නේ නැහැ, නරක ක්‍රියාවල යොදවන්නේ නැහැ, දුස්චරිතය කරන්නේ නැහැ, සම්පූර්ණයෙන් මම දුස්චරිතයෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා තේරුනොත් එයා දන්නවා මම දුස්චරිතය නොකරන නිසා මම දුගතියක ඉපදෙන්නේ නැහැ කියලා එයා දන්නවා. එතකොට එයා තුල කිසි බියක් ඇති වෙන්නේ නැහැ. මම නිරේ ඉපදෙයි, මම പ്രേත ලෝකේ ඉපදෙයි, තිරිසන් ලෝකේ ඉපදෙයි කියලා කිසිම බයක් එයාට ඉපදෙන්නේ නැහැ. එයා විසරදයි, නිර්භයයි. එයා දන්නවා මම සතර අපායෙන් නිදහස්. සතර අපායෙන් නිදහස් වුණා නම් ඒ විදිහට සතර අපායෙන් නිදහස් වීම මේ ලෝකේ මිනිසියෙකුට වේවා දෙවියෙකුට වේවා ලබන්න පුළුවන් අසාමාන්‍ය ලාභයක්.
සතර අපායෙන් නිදහස් වුණ කෙනාට සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ විදිහට සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණේ ඇස කන නාසය දිව ශරීරයේ සිට අනිත්‍ය විදිහට තේරුම් ගත්ත කෙනාටයි. ආන්නේ බඳු අවබෝධයක් යමෙක් ලැබුවොත් ඒ අවබෝධයට කියනවා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි අහලා තිබෙනවා සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා අපි අහලා තියෙනවා නේද? ආන්නේ විදිහේ උසස් ජීවිතයක් උපදව ගන්නට යමෙකුට පුළුවන් වුණොත් ඒ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා කියන්නේ ජීවිතයේ උසස් දෙයක් බවට පත් කර ගන්නවා කියන එකයි. වැරදි දේවල් කවදාවත් කෙරෙන්නේ නැහැ. ජීවිතයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන අන්නේ බඳු ජීවිතයක් අපි උපදව ගත්තොත් මේ මිනිස් ජීවිතයෙන් අපි උපරිම ඵල නෙලාගත් අය බවට පත් වෙනවා. ඉතින් මේ සිළු දරුවන්ට අපි ඊටාම සෙනෙහසින් ආශිර්වාද කරන්න කැමතියි, සෙත් පතන්න කැමතියි, මෙයට මඟ පෙන්වන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපගේ සැප පිණිස අපට දුකෙන් නිදහස් වීම පිණිස පෙන්වා වදාළ උතුම් ධර්මයේ ඉගෙන ගන්නට මේ කොයි කාටත් වාසනාව ලැබේවා. මේ ධර්මයේ ඉගෙනගෙන මේ ජීවිතයේ යථා ස්වභාවය මේ ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්නට මේ සිළු දරුවන්ට වාසනාව ලැබේවා. Tamanගේ ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන් අවබෝධ කරගෙන මේ ජීවිතයේ අනිත්‍ය බව අවබෝධ කරගෙන මේ ඇස කන නාසය දිව ශරීරය සිත කියන ඉන්ද්‍රයන්ගේ අනිත්‍ය බව අවබෝධ කරගෙන සිත අකුසලයෙන් මුදවගෙන සිත කුසලයටපත් කරගෙන සිත පිරිසිදු දෙයක් බවට පත් කරගෙන දුගතියෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා සුගතිගාමී ජීවිතයක් ඇති කරගෙන පරිපූර්ණ වශයෙන් නිවන අවබෝධ කිරීම දක්වා මේ සිළු දෙනාට නිවන අවබෝධ කිරීම පිණිස මේ සිළු දෙනාට වාසනාව උදා වේවා කියලා අපි සෙත් පතනවා. සාදු සාදු සාදු. මේ හැම දිනාම අද දවසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් තෙරුවන් සරණ ගිහිල්ලා සීලේ පිහිටලා තමන්ගේ ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වන ඒ භාගතුන් වහන්සේ වදාළ උතුම් ධර්ම කාරණා කීපයක් ශ්‍රවණය කරලා බොහෝ පින් රැස් කරගත්තා. සතුටු සිත් උපදව ගත්තා. සතුටු සිතින් උපන් පින අපි පින් කැමති දෙවියන්ට සතුටු සිතින් අනුමෝදන් කරමු. ඒ දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යමය යසයිසුරු වඩා දියුණු කර ගනිත්වා. දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව සෙනෙහස මේ සියලු දරුවන් උදෙසා ලබා දෙත්වා. දෙවියන්ද මේ පින උපකාර කරගෙන උතුම් නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඔබ නමින් මිය පරලෝකීය සීල ඥාති මිතුරන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ඒ ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක වශයෙන් සපවත් වෙත්වා. ඉක්මන් භවයකදී උතුම් නිවන අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඔබට මේ උතුම් ලාභය ලබා ගැනීමට උපකාර කළ බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් ජෙනරාල් තන්පත් තිස්ස හිත්ගොඩ මැතිතුමා ප්‍රමුඛ මේ කටයුතු සඳහා උපකාර කරන සීලු උපාසක පින්වත් මාතුන්ටත් ඔබට නන්නායරින් උපකාර කරන ඔබට බොහෝ උපකාර කරන සීලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරන්න. ඒ සීලු දෙනා මේ පින් අනුමෝදන් කරගෙන මේ ජීවිතයේ සපවත් දෙයක් බවට පත් කර ගනිත්වා. කරන කීන ධාර්මික සීල කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කර ගනිත්වා. සාර්ථක වේවා. තෙරුවන් සරණින් දෙවියන්ගේ උපකාරයෙන් රැස්කලා වූ පිනේ අනුභවයෙන් සත්පුරුෂ උපකාරයෙන්
මෙලෝ යහපත සැලසේවා පරලෝ යහපත සැලසේවා උතුම් නිවනින් සැනසීම ලබත්වා සාදු 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 ඔබගේ දෙමව්පියන්ටත් ඥාතීන්ට හිතමිතුරන්ට ගුරුවරයින්ට ආදී ඔබට උපකාර කරන සිළු දෙනාට මේ පින අනුමෝදන් කරන්න. ඔබ සිළු දෙනාමත් සතුට සිතින් මේ පින අනුමෝදන් වෙන්න. ඔබ ඇතුළු සිළු දෙනාට මේ පින් එක හා සමානව අනුමෝදන් වෙලා මෙලොව යහපත සැලසේවා පරලොව යහපත සැලසේවා කිසි කලකත් දුගතිය හිමි නොවේවා සසර යම් තාක් වාසය කරයිද ඒ තාක් සුගතියම හිමි වේවා දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ආරක්ෂාව නොඅඩුව සලසා දෙත්වා සත්පුරුෂයන්ගේ ඇසුර නොඅඩුව හිමි වේවා අසත්පුරුෂ ඇසුරක් කිසි කලකත් හිමි නොවේවා ඊතා සුවසේ ධර්මයේ පුරුදු කරන්ට පින්දහම් කරන්ට සිත් පිහිටාවා ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහදව ගන්නට වාසනාව ලැබේවා සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට සිත් පිහිටාවා අසූ ධර්මයේ දරාගෙන ධර්මයට අනුව ජීවිතයේ තේරුම් ගන්නට වාසනාව උදා වේවා ගෞතම බුදු සසුන තුලදීම සියලු දුකින් නිදහස් වී ලබන උතුම් නිවන අවබෝධ කරන්ට සියලු දිනාට වාසනාව ලැබේවා ඒ සඳහා රැස්කල සියලු පින් උපකාරක ධර්මයක් වේවා සාදු 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 සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුපත් වේවා සුපත් වේවා සුපත් වේවා සුපත් වේවා සිළු දිනාටම උතුම් තෙරුවනේ අනන්ත උපකාර හිමි වේවා. අපි කලින් බලාපොරොත්තු වුණා පොඩ්ඩක් වාඩි වෙන්න අපහු වාඩි වෙන්න. අපි කලින් බලාපොරොත්තු වුණා කෙටි වෙලාවක් මේ අයට මේ භාවනාවක් වෘදු කරන්න. නමුත් මේ කාලයත් එක්ක අපිට කාලේ මදි නිසා මම නතර කළේ. නමුත් අපේ මහත්මයා අපිට ආපහු ඉල්ලීමක් කළා මේ දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් පුංචි වෙලාවක් අපි භාවනාවක් කියලා දෙමු කියලා. ඒ නිසා අපි මෛත්‍රී භාවනාව පුංචි වෙලාවක් පුරුදු වෙමු. මෛත්‍රී භාවනාව කරන්න මේ අයට පුළුවන්කම ලැබුණොත් බොහෝ පින් රැස් කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව වැඩිමින් විශාල මහත්ඵල වූ ආනිසංස රැස් කරගන්න මේ අයට පුළුවන්කමක් තිබෙනවා. පුංචි වෙලාවක් අපි මෛත්‍රී භාවනාව පුරුදු වෙමු. මම කියලා අද අපි මේ පුරුදු වෙන විදිහට මතක තියාගෙන පුළුවන් නම් දිනපතාම පුංචි වෙලාවක් හරි භාවනා කරන්න පුරුදු වෙන්න. දැන් මම කියනකොට අහගෙන ඉන්න අහගෙන හිතෙන් හිතන්න කියන්න එපා. ඉස්සර වෙලාව පහසු විදිහට වාඩි වෙන්න. වාඩි වෙලා
කයයි සිතයි සැහැල්ලුවෙන් තියාගන්න. කයයි සිතයි සැහැල්ලුවෙන් තියාගන්න. දැන් S2 වහගන්න. S2 වහගෙන කයයි සිතයි සැහැල්ලුවෙන් තියාගන්න. දැන් හිත එහෙම දුවන්ට දෙන්න එපා. තේරුම් ගන්න අපි මේ ඉන්න තැන තේරුම් ගන්න. දැන් මේ ශාලාව ළඟ මිදුලේ තමයි ඉඳගෙන ඉන්නේ. හිතෙන් තේරුම් ගන්න. දැන් කයයි සිතයි දෙකම සැහැල්ලුවෙන් තියාගෙන මේ ශාලාව ළඟ මිදුලේ ඉඳගෙන ඉන්නේ කියලා තේරුම් ගන්න. දැන් Taman වාඩි වෙලා ඉන්න ඉරියව්ව හිතෙන් තේරුම් ගන්න. වාඩි වෙලා ඉන්න ඉරියව්ව හිතෙන් තේරුම් ගන්න. දැන් මම කියනකොට හොඳට අහගෙන හිතෙන් ඒ විදිහට හිතන්න. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහා නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා. මා මෙන්ම මේ ස්ථානයේ සිටින සියලු දෙනාම වෛර නැතු වෙත්වා, තරහා නැතු වෙත්වා, ඉරිසියා නැතු වෙත්වා, දුක් පීඩා නැතු වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයට පත් වෙත්වා. මා මෙන්ම මේ ස්ථානයේ
වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ආයතනයේ සිටින සියලු දෙනාම වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ ආයතනයේ සිටින සියලු දෙනාම වෛර නැතු වෙත්වා තරහා නැතු වෙත්වා ඉරිසියා නැතු වෙත්වා දුක් පීඩා නැතු වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාදු සාදු සාදු. දැන් මේ දරුවන් මේ විදියට පුරුදු වෙන්න. මේ විදියට පුරුදු වෙලා දවසේ පුංචි වෙලාවක් හරි කමක් නැහැ මේ මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වෙන්න. මේ ඇයට මේ මෛත්‍රී භාවනාව ඇවිදින කොටත් කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්න කොටත් කරන්න පුළුවන්. නිදාගෙනත් කරන්න පුළුවන්. සතර ඉරියව්වෙන්ම මේ විදිහට මෛත්‍රී සිත පවත්වන්න පුළුවන් කමක් තිබෙනවා. මෛත්‍රී සිත පැවැත්වුවොත් විශාල පිනක් මේ ඇයට රැස් වෙනවා. මේ ජීවිතයේ සැපවත් වෙනවා. මතු ජීවිතයේ සුගතිගාමී වෙනවා. ඒ නිසා මේ බොහෝ උපකාර සහිත මේ උතුම් භාවනාව ටික ටික පුරුදු වෙලා නිරන්තරයෙන් මෙත් සිතින් වාසය කරන අය බවට පත් වෙන්න. අපි සියලු දෙනාටම මේ උතුම් වූ මෛත්‍රී භාවනාව පුරුදු කරමින් පිරිසිදු සිතක් උපදව ගන්න, මෙත් සහිත සිතක් උපදව ගන්න සියලු දෙනාටම දුර්ලභ වූ වාග්ය උදා වේවා කියලා සිත පතනවා. ඔයාට පුංචි දහම් පොතක් පරිත්‍යාග කරනවා. ඒ පොත කියවන්න, නැවත නැවත කියවන්න. ඒ පොතේ සඳහන් වෙන කරුණු ඔබගේ ජීවිතය ගැන තවදුරටත් ඉගෙන ගන්නට උදව් වෙයි. ඒ නිසා මේ පොත නැවත නැවත කියවමින් ධර්මයේ ඉගෙන ගන්න, ඉගෙනගෙන ඒ ධර්මයේ තියෙන විදිහට ජීවිතේ හැඩ ගහ ගන්න බලන්න. ඔබට කවදාවත් ආයපතක් වෙන්නේ නැහැ. දැන් මේ පොත ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම ඉතාලම ඉල්ලීමක් කරනවා. ඒ පොත් තියෙන්නේ 160ක් 180ක් විතර.
ඒ වගේම CD පටියක් තියෙනවා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා කීපයක්. ස්වාමීන් වහන්සේ කිව්ව පස්සේ ධර්ම දේශනා තමන්ගේ ටෙලිෆෝන් එකට දාලා අහන්න පුළුවන්. ඒක මම ඉල්ලා සිටිනවා සුභා හරි කවුරු හරි බාර අරගෙන නම යටට බෙදා දෙන්න කියලා. චන්න මංජුල මද්දුමගේ කියන සහෝදරයා මේ පරලොව ගිහිල්ලා අදට වසරක් පිරෙනවා. ඉතින් ඒ සඳහා ඒ සහෝදරයාගේ සහෝදරිය මහා සංඝරුණෝ දෙසා පිරිකර පූජා කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිරිකර පූජාවෙන් රැස් වුණ පිනත් අද දවසේ යම්තාක් පින් රැස් කරා නම් මේ සීල දිනා විසින් ඒ සීල පින් චන්න මංජුල මද්දුමගේ කියන ඒ සහෝදරයාගේ පරලොව ජීවිතයට අනුමෝදන් කරගනිත්වා. ඒ මාතා පරලෝක වශයෙන් සපවත් බවට පත් වේවා. ඉක්මන් භවයකදී උතුම් නිවන අවබෝධ කරන්ට වාසනාව ලබත්වා කියලා කවුරුත් සාදුකාර පවත්වන්න. ජී.ඒ. ගුණසිරි මහතා මිය පරලොව ගිහිල්ලා තිබෙනවා. ඒ සඳහාත් පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ශ්‍රී දේවකුමාරී බණ්ඩාර කියන උපාසිකාව මිය පරලොව ගිහිල්ලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සෙනවිරත්න කියන පියා මිය පරලොව ගිහිල්ලා දියණිය පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දෙමව්පියෝ දෙන්නා නමින් මිය පරලොව ගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන දියණිය බලාපොරොත්තු වෙනවා. සෝමවති තමන්ගේ මෑණියන් වන සෝමවති උපාසිකාව මිය පරලොව ගිහිල්ලා ඉතින් දියණිය පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. තමන්ගේ දෙමව්පියෝ දෙදෙනාට පින් අනුමෝදන් කරන්න දියණිය සූදානම්ෙන් සිටිනවා. තමන්ගේ දිනූෂ කියන සහෝදරයා උදෙසා පින් අනුමෝදන් කරන්න සහෝදරිය සූදානම්ෙන් සිටින්නේ. තමන්ගේ අත්තම්මාට පින් අනුමෝදන් කරන්න මිනිපිරිය මේ වෙලාවේදී සූදානම් වෙන්නේ. තමන්ගේ ආදරණීය අම්මාට පින් අනුමෝදන් කරන්න දියණිය මේ වෙලාවේදී සූදානම් සිටින්නේ. තමන්ගේ මාමට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ලේලිය දියණිය. තමන්ගේ මෑණියන්ට ඉක්මන් නිරෝගී බව සුවපත් බව ප්‍රාර්ථනා කරනවා දියණිය. තවත් දියණියක් තමන්ගේ දෙමාපියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවත් දියණියක් තමන්ගේ දෙමාපියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දෙමාපියන් නිරෝගී සුවය සඳහා පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා තවත් දියණියක්. දෙමාපියන් නිරෝගී බව සඳහා පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙන තවත් දියණියක්. දැන් ඒ තමන් නම් විදියට සඳහන් කරපු දරුවන් තම තමන්ගේ නමෙන් සඳහන් කරන ඒ ඥාතීන්ගේ නම් සිහිපත් කරගන්න. ඉතින් සිහිපත් කරගෙන මිය පරලෝකයේ ඥාතීන්ට ඔබ රැස් කළ මේ සීල පින් මේ සීල දිනා රැස් කළ සීල පින් අනුමෝදන් කරන්න. අනුමෝදන් වීමෙන් එයාගේ පරලෝක ජීවිත සපවත් බවට පත් වේවා. ඒ සීල දිනාටම ඉක්මන් භවයකදී උතුම් නිවන අවබෝධ වේවා කියලා සාදු කියන්න. ඒ වගේම දෙමාපියන්ට සහෝදරයන්ට පින් අනුමෝදන් කළ නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරන සීල දරුවන්
ඒ නමින් ඒ අය සිහිපත් කරගෙන මේ පින් අනුමෝදන් කරන්න. ඒ අයට නිදුක් නිරෝගී බව ලැබේවා. චිරජීවනයේ උදා වේවා. ඉක්මන් ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට ඒ සිළු දෙනාටම වාසනාව උදා වේවා කියලා සාදු කියන්න. අති ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් අවසරයි සිත් එක්වර මහතාණෙනි පදයෙන් සියලුවත් අත්වලදී සාවධානයෙන් අතවදී අවස්ථාවක් අපට ලබා ගැනීමට ලැබීම අපි පුණ්‍යවන්ත භාවයක් කියලා අපි හිතනවා. ඉදිරියටත් අපිට මේ වගේම මේ අවස්ථාව ලබා ගැනීමට සිත් එක්වර මහතාණන් ඇතුළු සියලුම දෙනාගේ උපකාරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාටම මේ අවස්ථාවේ මම පින් අනුමෝදන් කරනවා. මේ අපි පණහඬ ආපු සියලුම දෙනාටත් අපි මේ ස්ථානට ගේන්න කටයුතු කරමු. සියලුම දෙනාටත් අපේ ආයතනයට සියලුම දෙනාටම පින් අනුමෝදන් වේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සංවිධායක කමිටුව වෙනුවෙන් ඔලමගේ කාලය වේදම් කරලා ස්වාමීන් වහන්සේගේ බණපදයක් ඇසීමට මේ ස්ථානයේ කන්නේ ඔබ සියලු දෙනාටම තුන්රුවන් සරණ පතනවා. ඒ වගේම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඉදිරියට මම බලාපොරොත්තු වෙන අඩු ගානේ මාසෙකටවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩමවන්න අපි බලාපොරොත්තු වෙනවා. හැම අවස්ථාවකම පුළුවන් විදියට මෙම ස්ථානයට ගෙනල්ලා ඔබ සියලු දෙනාටම බණපදයක් ඇසීමට සැලැස්වීමට මා කටයුතු කරනවා කියලා මම පොරොන්දු වෙනවා. ඒ වගේම සංවිධානය කමිටුවට මගේ අවංක ස්තුතියක්. ඒ වගේම අම්බතුර ආයතනයේ සාමාන්‍ය අධිකාරිතුමා සහ වෙනත් කළමනාකරුන් සියලු දෙනාටම මගේ අවංක ස්තුතිය පුද කරනවා. මොකද ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කළමනාකාරීත්වය දක්වන සහයෝගය ගැන. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. साधु साधु साधु